නිවාඩුවට නුවරඑළිම යන එක දැන් ඉතින් නතර කරන්න. කොළඹ ඉඳන් ඉතාම ආසන්නයෙන් පොඩි වෙලාවකින් ළඟා වෙන්න පුළුවන් ලස්සන පරිසරයක සුන්දරත්වය ඔයාගේ ළඟට අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ අද. ඇත්තටම මම කැමති ගමන ආන්තයක් හොයාගෙන යනවට වැඩිය මේක රෝඩ් ට්‍රිප් එකක් කියන්න. මගේ ව්ලොග් එකේ රෝඩ් ට්‍රිප් පාර්ට් 1 තමයි මේ විදිහට පටන් ගන්නෙ. අපේ රෝඩ් ට්‍රිප් එක පටන් ගන්නේ ලංකාවේ ලස්සනම පාරක් වෙන උරපල රුවන්වැල්ල පාරෙන්. මේ යන්නේ රුවන්වැල්ලට අපි ලස්සන රබර් වතු මැද්දෙන් ලස්සන පාරක මේ විදිහට අපේ ගමන පටන් ගත්තා. මේ පාරේ මොරලිය හරියේ තියෙන මෙන්න මේ බෝධියට පඳුරක් පූජා කරලා ඉතින් අපි මුලින්ම ආශිර්වාදය ලබා ගත්ත අපේ ගමනට. ඒක අපි පුරුද්දක් විදිහට කරන දෙයක්. ඉතින් මේ අපි ළඟා වෙන්නේ රුවන්වැල්ල නගරයට. රුවන්වැල්ල පාරේ අවිස්සාවේල්ල පැත්තට යනකොට එතනින් කරවනැල්ල හන්දිය හම්බ වෙනවා. කරවනැල්ලෙන් අපි හැටන් පාරට යනවා. වමට හරවන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට හැටන් පාරේ අපි යනවා නගරය දක්වා. ඔන්න දැන් අපි ඉන්නේ යටියන්තොට. යටියන්තොට මෙන්න මේ ටවර් එක ළඟින් වමට හරවන්න ඕනේ මේක පැලම්පිටිය හරහා සීපෝත් මාර්ගය. ඔන්න අපි දැන් ආවේ හරිම ලස්සන පාරකට. මේ පාරේ අපේ ආසන්නතම ගමනාන්තයට යන්න තියෙනවා කිලෝමීටර් 16ක්. යමුකෝ. බලන්න අර ඈතින් පේන දර්ශනය ඇත්තටම දැක්කම චුට්ටක් නැවතිලා යන්න හිතුණා. ඒක සුබාදහම මවපු හරිම ලස්සන සිත්තමක් වගේ. මෙතනත් පාරයිනේ මොහොතකට අපි නතර වුණ තැනක්. මේ ගලෙන් වැහෙන ජලය කෙලින්ම මහපාරට වැටෙනවා හරිම ලස්සනට. අපි දිවා ගුහාවේ මීට කලින් ගිහින් තියෙනවා. එතන ගල් ගුහාව වගේ හරියට මේ පාරයි මේ තැන. ලස්සන කඳුපන්ති ගණනාවක් අතරමැදින් යන මේ පාරේ ගොඩාක් තැන්වලදී අපට හම්බ වෙනවා පුංචි පුංචි දිය පාරවල්. ඉතින් ඒ දිය පාරවල් පුංචි පුංචි දිය ඇලි මවලා තියෙනවා පාර අයිනේ හරිම ලස්සනට. මෙන්න මේ වගේ පුංචි පාලම් පාර දිගටම ගොඩක් තැන්වලදී අපට හම්බ වුණා. බලන්න සබරගමු කඳුපන්තියේ ලස්සන මේ කැලේ මේ කොළ පාට මැද්දෙන් රබර් වතු මැද්දෙන් අපේ මේ රෝඩ් ට්‍රිප් එක හරිම අර්ථවත් විදිහට තමයි ගත වුණේ. පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ මේ වගේ පාරක මේ කොළ පාට අස්සෙන් ඒ නිදහස් හුළඟ විඳිමින් යනකොට. මෙතනත් මොහොතකට අපි නතර වුණ තැනක්. අර මං කලින් කිව්වා වගේ පුංචි දියැලක් මවලා තියෙනවා සොපාදහම විසින්. හරිම ලස්සනයි. පාලමට යටින් යනවා දිය පහර. ඒ වගේම පහලිනුත් අපිට බලා ගන්න පුළුවන් මේ දිය පාර ගලාගෙන යන හරි ලස්සන. ඒ දිය පාරම පාරෙන් පහලට ඔන්න ඔය විදිහට ගලාගෙන යනවා. ඉතින් මේ පහුගිය දවස් ටිකේ වැස්ස නිසා වෙන්න ඇති මේ තරම්ම මේ ඇලි සක්‍රිය වෙලා තියෙන්නේ.
වැස්ස අඩු කාලෙට මේවැ වතුර ගොඩක් අඩු ඇති කියලා හිතෙනවා. ඔන්න අපේ රෝඩ් ට්‍රිප් එකේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට අපි ආවා. මේ තමයි ඕලුවැල්ල. ඕලුවැල්ල සබරගමු පළාතේ තියෙන සුවිශේෂීම ඇල්ලක්. ඒ ගැන මම තව ටිකකින් කියන්නම්. ඕලුවැල්ලේ පිහිටීම කිව්වොත් සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයිති අමනාවල කියන ගමේ තමයි පිහිටලා තියෙන්නේ. යටියන්තොටින් හැරිලා පැලැම්පිටිය හරහා සීපෝත් මාර්ගයේ කිලෝමීටර් 16ක් විතර එනකොට තමයි අපිට මේ ඇල්ල අතර මගදී හමු වෙන්නේ. ඇල්ලේ උස කිව්වොත් මීටර් 127ක් උසයි. ඒ විදිහට බලපුවාම මේක ලංකාවේ 6 වෙනියට උසම දිය ඇල්ල. ඇල්ලේ පහළ ඉඳන් බැලුවොත් අපිට එහෙම ලොකු උසක් පේන්නේ නැහැ. මොකද ඇල්ල කොටස් කිහිපයකට තමයි ඉහළ ඉඳන් පහළට ගලාගෙන යන්නේ. මේ ඇල්ලේ වතුර ගලාගෙන ගිහිල්ලා පහළින් වී ඔයට එකතු වෙනවා. අපි එනකොට අතරමැදදී පාරේ පහළින් අපිට පෙනුනේ ඒ වී ඔය. ඒ වී ඔය පෝෂණය කරන්න තමයි මේ වතුර ගිහින් එකතු වෙන්නේ. වී ඔය ගලාගෙන ගිහිල්ලා යටියන්තට හරියේදී කැලණි ගඟ පෝෂණය කරන්න එකතු වෙනවා. ඉතින් ඕලුවැල්ලේ මේ ගලාගෙන යන වතුරට ඔන්න ඔය දේ තමයි සිද්ධ වෙන්නේ. දැන් වෙලාව දවල් 11ට විතර ඇති. අපි ගෙදරින් එනකොට ටිකක් පරක්කු වුණාද. ඉතින් අපි දෙන්නට දැන් හොඳටම බඩගිනි. මම උදේ බත් දෙකක් බැඳගෙන ආවා. ඉතින් අපි දැන් ඇල්ල ගාව මේ ලස්සන විඳ අපේ උදේ කෑම එක අරගත්ත මෙන්න මේ විදියට. ඉතින් ඒකත් අමුතුම රසයක්. ඇත්තටම කිව්වොත් මේ ඇල්ලේ විශේෂත්වය තමයි ඇල්ල මැදින් තමයි පාර යන්නේ. ඔයාලට පේන නැති පාර මෙන්න මේ විදිහට පාලමක් තියෙනවා පාර අතරමැද. ඇල්ල මැදින් තමයි මේ පාලම සකස් වෙලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය ජාතිකයෝ අපේ රට අල්ලගෙන ඉන්න කාලේ මේ ප්‍රදේශවලින් තේ අරගෙන යන තේ ප්‍රවාහනය කරන්න මෙතන පාලම සකස් කරලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් පාලම දැව පාලමක්. ඒක තමයි මේකේ විශේෂත්වය. ඉතින් ඕලුවැල්ලේ වටිනාකම ගොඩක් වැඩි වෙන්න මෙන්න මේ දැව පාලම ගොඩක් උපකාරී වෙලා තියෙනවා. මොකද මේක යටත් විජිත කාලේ මේ ප්‍රදේශවල දැන් අපිට මගදීත් හම්බ වෙනවා ඉස්සරහට යනකොට මේ පාරේ තේවතු ගණනාවක් තියෙනවා. ඉතින් මේ තේවතු වලින් ලැබෙන තේකොළ ප්‍රවාහණයට තමයි මේ මාර්ගය හදලා තියෙන්නේ. දැව වලින් හදපු පාලමක් මේක. ඒකේ විශේෂත්වය තමයි දැනට භාවිතයේ තියෙන පැරණිම දැව පාලම මෙන්න මේ ඕලුවැල්ල හරහා තියෙන දැව පාලම විදිහට සලකනවා. කොහොම වුණත් ගොඩක් වැස්ස වැඩි කාලෙට මේ ඇල්ලට උඩිනුත් වතුර ඕලුවැල්ලේ වතුර යනවයි කියලා කියනවා. කොහොම වුණත් මේ මෑතකදී ඉදි කරපු අලුත් පාලමක් තියෙනවා දැව පාලමට සමාන්තරව. අපි මෙතන ඉන්නකොටත් වාහන ගණනාවක් ගියා. ලොකු වාහන යනවා මේ පාලම අතර මැද්දෙන්. ඉතින් මේ හැම වාහනයක්ම අදටත් අර යටත් විජිත යුගයේ ඉදි කරපු දැව පාලමිනුත් යන්න තරම් තවමත් ඒ පාලම ශක්තිමත්. ඉතින් ඒක තමයි ඕලුවැල්ලේ තියෙන සුවිශේෂීම දේ වෙන්නේ. ඉතින් මේ ඕලුවැල්ලේ පාලමට පහළින් තියෙන අනිත් කොටස ඒ කොටසත් ඕලුවැල්ලටම අයිති. ඉතින් එතනින් ගිහිල්ලා තමයි වී ඔයට මේ වතුර එකතු වෙන්නේ. ඉතින් අපි දැන් ඕලුවැල්ලෙන් සමුගන්නයි යන්නේ. අපේ රෝඩ් ට්‍රිප් එක මෙතනින් මේ පාර දිගේම උඩහට යනවා. සීපෝත් හරහා නාවල පිටියට.
channel එක subscribe කරලා එකතු වෙන්න යමු අපිත් එක්ක. මේ පාරේ මෙතනින් එහාට තියෙන ලස්සන නාවල පිටිය ඊගාවට ඒ පැත්තෙන් ගිනිගත් හේනට යනවා. එතනිනුත් අපේ තියෙනවා එක ඩෙස්ටිනේෂන් එකක්. යමු ඊළඟ වීඩියෝ එකෙන් එතන ලස්සන බලන්න.